මේ ශරීරයේ හැඩය පවත්වාගෙන යනවා වගේම අපේ හිසකෙස් නිසි ලෙස පවත්වා ගැනීමත් වැදගත්. ටිකක් මග හැරෙන තැනක්. හිසකෙස් වල නිවැරදි භාවය නිවැරදි ලෙස පවත්වා ගැනීම ගැන කතා කරමු. ඔව්. අපේ හිසකෙස් සම්බන්ධව කතා කරනකොට රුව අලංකරණයේදී විශේෂ කෙනෙකුගේ ප්‍රතිරූපය බාහිරට පේන පළවෙනි අංගය හැටියට තමයි හිසකෙස් අපි හඳුන්වන්නේ පංච කල්යාණිනුත් එකක්නේ හිසකෙස් කියලා කියන්නේ. ඉතින් මේ හිසකෙස් වලට නිරෝගීතාවය පවත්වාගෙන යන අපි කාලීන වශයෙන් අපි කරන දේවල් එක්ක හිසකෙස් අපේ වෙනස් වෙනවා විනාශ වෙනවා. ඒවත් එක්කම හිසකෙස් පෝෂණය අනුව අපේ වැවීමේ වේගය අඩු වෙනවා. ඒ වගේ සියලු කාරණා වෙනුවෙන් හිසකෙස් නිරෝගීව වැවෙන්නට නිරෝගීව පවත්වාගෙන යන දීප්තිමත් හිසකෙස් පවත්වාගෙන යන්න අපි හෙයා ඔයිල් එකක් හඳුන්වලා දීලා තිනවා රූකේෂා හර්බල් හෙයා ඔයිල් එක. ශිකා දිසානායක මහත්මිය දැන් ඔබ අර ඔයිල් එක ගැන කිව්වා. හැබැයි ඕකේ තිබෙන ගුණාත්මයන් සහ හි තිබෙන වටිනාකම තව ටිකක් පැහැදිලි කරලා දෙන්න. ඔයිල් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන කතා කරොත් මුගුණු වෙන්න කෝමාරිකා, කොහොඹ, කීකිරිදිය, විටමින් E, පිරිසිදු පොල් තෙල්, එඬරු කියන සියල්ල අන්තර්ගත කළද මේ සියල්ලම ආයුර්වේදීය අමුද්‍රව්‍ය හැටියට අපිට පැහැදිලිනේ. ඉතින් ඒ සියල්ල එක්කව කරලා නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදනයක් හැටියට මට කියන්නට පුළුවන්. ඒ වගේම මේක පාවිච්චි කරන පිළිවෙල මම චුට්ටක් කියන්න. භාවිතා කරන විදිහ ඒජ් එකේ ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙකුට කුඩා දරුවෙකුගේ ඉඳලා පාවිච්චි කරන්න පුළුවන් හර්බල් ඔයිල් එකක් නිසා. ඒ වගේම මේක වොෂ් කරනකොට අඩුතරමේ පැය 5ක්වත් ඔළුවේ තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හිසකෙස් වලට තෙල් දාලා එවලෙම වොෂ් කරන්න වගේනේ අපේ අය පුරුදු වෙලා ඉන්නේ. නමුත් මේක පැය 5ක්වත් තිබුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන හර්බල් ෂැම්පූ එකක් දාලා එහෙම නැත්නම් බේබි ෂැම්පූ එකක් දාලා වොෂ් කරන්න පුළුවන්. ස්කැල්ප් එකටත් එක්ක තමයි ඔයිල් එක දාන්න ඕනේ. හොඳයි රෝෂිකා මහත්මිය ටිකක් හොඳයි රෝෂිකා මහත්මිය අපි කතා කරමින් හිටියේ මෙහි තිබෙන ගුණාත්මක වටිනාකම පිළිබඳව දැන් අවස්ථාව තිබෙනවා. ඔව් ගුණාත්මක වටිනාකම පිළිබඳව කතා කරද්දී මම නැවතත් අපි හැමදාම කියනවා වගේ කියන්න තියෙන්නේ 100%ක්ම ස්වභාවික ආයුර්වේදීය අමුද්‍රව්‍ය යොදා ගන්න නිසා අපිට පුළුවන් මේක බය නැතුව පාවිච්චි කරන්න. දැන් වෙළඳපොලේ තියෙන දේවල් එක්ක බැලුවොත් මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම පැහැදිලි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් එක්ක බලද්දී මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්වත් අපි නොදන්න දේවල් නෙමෙයිනේ. මේ කිසිම දෙයක් අපේ ශරීරයේ අභ්‍යන්තරයට හෝ බාහිරයට අහිතකර නැහැ කියන එක පැහැදිලි අපිට. ඉතින් ඒ නිසා කිසර කුඩා දරුවෙකුට උනත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඒ නිසා ඔයිල් එක පාවිච්චි කරන පිළිවෙල තමයි වැදගත් වෙන්නේ. ඔව් ඒ පිළිවෙල දැන් කියන්න. ස්කැල්ප් එකට ගන්න ඕනේ. ස්කැල්ප් එකට තමයි හිසකෙස් වලට තෙල් දානවා කියවම ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ හිසකෙස් වලට ගාලා නාන්න කලින් ගාලා වොෂ් කරන්න ඒවත් එක්ක. ඉතින් නමුත් මේක අඩුතරමේ පැය 5ක්වත් ඔළුවේ තියෙන ඕනේ ස්කැල්ප් එකට දාලා සාමාන්‍ය මසාජ් කිරීමක් කරලා පැය 5කට පස්සේ අපිට සාමාන්‍ය හර්බල් ෂැම්පූ එකකින් වොෂ් කරලා අයින් කරන්න පුළුවන්. ඒක තමයි ඖෂධීය ගුණාංග ටික හොඳට ස්කැල්ප් එකට අවශෝෂණය වෙන්නේ.